ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි පත්තරයක් කියලා තේරුම් ගන්න? ඔයාට පුළුවන්ද ඔයාගේ හිතට හැඟෙන දැනෙන ඕන සිතුවිල්ලක් ඉංග්‍රීසි හරවන්න? ඔයාට පුළුවන්ද ඔයාගේ අදහස් ඉංග්‍රීසියෙන් ලියන්න? ඔයාට පුළුවන්ද ඉංග්‍රීසි ෆිල්ම් එකක් සින්දුවක් බලලා තේරුම් ගන්න? අද ඉඳලා මුල ඉඳන් පටන් ගමු. ඉංග්‍රීසි ඉගෙන ගන්න පළවෙනි පියවර තියමු. හරියට වැරදි පියවර 1000ක් තිබ්බත් ඒ පියවර 1000ම වැරදි. නම් අද අපි එක පියවරක් හරියට තියමු. ඒ එක පියවරක් හරියට තිබ්බාම දහස් ගණන් පියවර යන්න අමාරු වෙන්නේ. අවශ්‍ය නෝට් එකක් දාගන්න ඉංග්‍රීසි භාෂාව කොටස් දෙකයි. එක ඇක්ටිව් වොයිස් කර්තෘකාරක වාක්‍ය ක්‍රියාව කරන කෙනා මූලික වෙලා කරන ක්‍රියාවන් කර්තෘකාරක වාක්‍ය. දෙක කර්මකාරක වාක්‍ය පැසිව් වොයිස්. එහිදී කර්මය මූලික වෙලා ගොඩනගන වාක්‍ය කර්මකාරක වාක්‍ය. පැහැදිලිද? මුලින්ම පටන් ගමු කර්තෘකාරක වාක්‍ය වලින්. කර්තෘකාරක වාක්‍ය කොටස් 3යි. වර්තමාන කාලය, අතීත කාලය, අනාගත කාලය. present tense, past tense, future tense. present tense වල කොටස් 4යි. simple present tense, present continuous tense, present perfect tense, present perfect continuous tense. past tense වල කොටස් 4යි. simple past tense, past continuous tense, past perfect tense, past perfect continuous tense. future tense වල කොටස් 4යි. simple future tense, future continuous tense, future perfect tense, future perfect continuous tense. මේ ඔක්කොම ගත්තාම ඇක්ටිව් වොයිස් වල කාල භේද 12යි. කාල භේද 12යි.